ඔව්. මචං මොකද කරන්න යන්නේ? අපි යනවා අද සහන ආධාර දෙන්න මං වතුර තියනවා සෑහෙන්න. ඉතින් තියෙන්න වතුර තියනවා. යා. කිව්වා. ඔය 6 දෙනෙක් නෑ නෑ. හරි දැන් හැමෝම සෙට්ලා ඉන්නේ තවත් ගොඩක් අය උදව් කරන්න යන්න පිටත් වෙන අපිත් එක්ක ඉන්නවා දන්නගෙන චරිත ගොඩක් ඔයාලට පේනදී ෂාන් නෑ මොකද වෙන්නේ අපි ලස්සනට වැඩේ කරගෙන යනවා තව අපිට පොඩි වෙලාවයි තියෙන්නේ මෙතනින් වැඩේ පටන් ගන්න වැඩේ පටන් ගන්න ඉවරයි රයිට් ඕක ඔයා විස්තරේ කොහොමද මොකද වෙන්නේ කියලා විස්තරේ නෑ ඕම කියන රයිට් අංග එක අද දැන් මේ දවස්වල අපි ඔලිව් වැඩ කරන්නේ මේක විතරයි ඒ වගේම දැන් අපේ චෝයියත් ඇවිල්ලා ඉන්නවා ලංකාවට ඉතින් අනික සෝරි කියනවා අද ඊයේ චෝයියගේ බර්ත්ඩේ එක හැපි බර්ත්ඩේ ඉතින් බර්ත්ඩේ එක වෙලාවේ ඉතින් ගොඩක් අය පාටි දානවා ඉතින් අපි චෝයියා කතා කරේ මේ වෙලාවේ මේක සමාජයට වැඩක් වෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා ඉතින් මෙතන ඉන්නේ ඔක්කොම අපේ ඔල්ලෝ ඉන්නේ චෝයියාගේ යාළුවෝ ඉන්නවා ලොකු සෙට් එකේ අපි මේගොල්ලෝ සෙට් එකෙන් බෑලා ඉන්නවා මෙතන පොවිල් ආනද ඉතින් කියන්න ඕන උඹලා ගෙදර මේ වගේ වාහනයක් තියෙනවා පොවිල්ලක් තියෙනවා වතුර දාන්න පුළුවන් ඒවා වැඩ කරන්න පුළුවන් වාහන තියෙනවා නම් ඊටසේ බිස්නස්මන්ලා හැම ටවුන් එකේම ඉන්න මුදල් යමක් කමක් තියන අය දෙපතුලා මේ වගේ වෙලාවල් වල එකතු වෙලා වැඩේ කරන්න මෙතන අපි වියලි ආහාර ඊට පස්සේ ඕන කරන දේවල් චෝයියාගේ පාටි එකට අපි වියදම් කරන්න හිටමු 3 මිලියන්ස් වගේ මෙතන දාලා තියෙනවා ඊට අමතරව 3 මිලියන් ඔව් අපි මේ වගේ පාටියක් තමයි ප්ලෑන් කරලා තියුනේ ඉතින් මේකට කලින් ඊට අමතරව සෑහෙන මෙතන ඉන්න ගොඩක් අයගේ එකමුතුව මෙතන තියෙනවා අපි දැන් ටිකට කලින් ගිහිල්ලා මේ ඇවිල්ලා ජෙස්කි එකේ ගිහිල්ලා කැලණි චෝයියා මරන් ගිහිල්ලා ගොඩක් කට්ටිය ගෙනල්ලා දැන් මෙලියට ඉතින් අපි මේක බැලුවේ ඇවිල්ලා ගවර්න්මන්ට් එකට කරන සපෝට් එකක් විදිහට මොකද මේ වෙලාවේ අපි කිසිම ආණ්ඩුවක් කරන්නේ නැහැ අපිට දේශපාලනයකුත් නැහැ වැඩකුත් නැහැ අපිට ඒක වැඩක්ම නැහැ අපි කරන්නේ මේ ඇවිල්ලා තියෙන ආණ්ඩුව මොකද්ද අපි ආණ්ඩුවට සපෝට් එක දෙනවා ගොඩ දාගන්න ඉතින් මේ ටික ලොකු ස්ටොක් එකක් තියෙනවා ලොකු මොකද මේ අයිඩියා එක නම් මෙයාගේ චෝයියාගේ අයිඩියා එකද අංගයට බඩගින්න ඉතින් අපිත් එක්ක ඉන්නවා ඇවිල්ලා ඉන්නලා විනීලා ඇවිල්ලා ඉන්නවා නිලත් ඉන්නවනේ අමලා ඉන්නවා පොඩ්ඩක් හොරා වගේ ඊට පස්සේ අර ඉන්නවා සද්දර කෑගෝ පප්පා ඉන්නවා ඉතින් මේගොල්ලෝ හැමෝගෙම සපෝට් එක තිබුණා අපි මේ ටික දැන් බාර දෙනවා ඔෆිෂියල් ඇවිල්ලා මේ 3 forces වලට තව ටිකකින් ඊට පස්සේ හැමෝටම යන්න ඕන තැන් වලට යයි අනේ ගොඩක් ස්තුතියි මෙතෙන්ට අපි ආපු කට්ටිය හැමෝටම යාළුවන්ට ගොඩක් ස්තුතියි ඇවිල්ලා තියෙනවා කෙලින්ම කෝවිල් සෙට් එකක් බහලා දෙනවා කරවෙන්න හැමදේම හොඳත් නරකට නරකත් හොඳට එච්චර කියන්න තියෙන්නේ පරිස්සමෙන් ඉන්න අනිවාර්යයි හොඳයි ඉතින් ඔක තමයි වෙන්නන වැඩේ ඉතින් දැන් අපි සූදානම් ගිල්ල වශයෙන් බාර දෙන්න ත්‍රිවිධ හමුදාවට මේ සියලුම දේවල් ටික ඒක තමයි මේ කොහොමද මේ ප්ලේස් එකේ තියෙන මාළඹේ. ඔව් අපි මාළඹේ පැත්තට ඇවිල්ලා දාගන්න.